හරි. මට කියන්න ප්‍රශ්නාර්ථ මොකක්ද මේ ප්‍රශ්නාර්ථයක් කියන්නේ? අපි ප්‍රශ්නාර්ථයක් කියන්නේ මොකක් හරි අපි ප්‍රශ්නයක් අහන එකටනේ ප්‍රශ්නාර්ථ කියන්නේ නේද? මොකක් හරි ප්‍රශ්නයක් අහන එකට අපි ප්‍රශ්නාර්ථ කියනවා. හරි. ඔන්න අපි බලමු. දැන් අම්මා මේ වගේ අම්මද මේ වගේ හස්බන්ඩ්ද මේ වගේ සර්ද මේ වගේ මැනේජර්ද මම වගේ වැඩකාරීද මම වගේ වැඩකාරයාද කියලා අපි අහන්න ඕනේ. ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් කොහමද? හරි. දැන් උදාහරණයක් ගමු ඉස්සරම අම්මාව. අම්මා මේ ඔයාගේ අම්මද මේ අර සර්ගේ අම්මද මේ අරයාගේ අම්මද අම්මද අම්මා කියන එක අම්මද කියලා අපි අහන්න ඕනේ. දෙමළෙන් අම්මට අම්මමයි කියන්නේ සිංහලෙන් මුත් අම්මට අම්මමයි. ඒතර මුස්ලිම් කට්ටිය අම්මට උම්මා කියලා කියනවා. මුස්ලිම් අයයි දෙමළ අය කතා කරන භාෂාව එකයි. මුස්ලිම් අයයි දෙමළ අය කතා කරන භාෂාව එකයි. හැබැයි යාළුවෝ නෑදෑකම් චුට්ට චුට්ට වෙනස දෙනවා. අම්මට උම්මා කියනවා, තාත්තට වාප්පා කියනවා, අයියට නානා කියනවා, අක්කට තාත්තා සාච්ච පුංචිට සාච්චි අයියට නානා කියලා කියනවා. හැබැයි දෙමළ කට්ටිය එහෙම කියන්නේ නැහැ. ඒතර මේ ලොකුවමට නම් පෙරියම්ම කියලා කියන ඒගොල්ලන්ට පුංචිට සාච්චි කියලා කියනවා. සාච්චි. අපි පුංචිට සිත්ති කියනවා. එයාලා සාච්චි කියනවා. මොන ওই ටික විතරයි වෙනසකට තියෙන්නේ. අනිත් ඔක්කොම දෙමළම තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. හරි. අපි බලමු. අම්මා. ඒකට තාත්තනම් අප්පා. තාත්තට අපි කියනවා අප්පා කියලා. නේද? දැන් හැම වචනයක්ම බලන්න අම්මා, අප්පා, මාමා, කවිෂා, ස්නේහා, නිලා හැම එකම මතක තියාගන්න වචනයක් සවුන්ඩ් එකකින් ඉවර වෙනවා නම් මොන සවුන්ඩ් එකකින්ද? සවුන්ඩ් එකකින් ඉවර වෙනවා නම් ඔයාලා දාන්න ඕනේ ඒකට වා අකුර. මොකක්ද දාන්න ඕනේ? වා අකුර. ඒතර අම්මා නම් අම්මාවා, අම්මද, අම්මා, අම්මද. දැන් උදාහරණ තව කියන්න අප්පා. අප්පා කියන්නේ තාත්තට. අප්පා. ඒතර අප්පාවා, අප්පාවා, තාත්තද, තාත්තද, තාත්තාද. එතකොට හොඳට මතක තියාගන්න අම්මා, අප්පා, නිලා නිකන් සවුන්ඩ් එකක් වචනේට අවසානට සවුන්ඩ් එකක් දානවා නම් එයා ප්‍රශ්නාර්ථයක් ආදී වා අකුර විතරයි දාන්න තියෙන්නේ. තව එකක් කියන්නම්. නිලා. ලියා ගන්න ඕනේ මේ ටික බලා ගන්න. නිලා. නිලා කියන්නේ හඳට. අපි අහන්නේ හඳද? ඒ හඳද පේන්නේ හඳද. එතකොට අපි කියන්නේ නිලා නම් නිලාවා. නිලාවා. හරිද? හරි. ලියා ගමු අපි. මෙන්න මෙහෙම ලියා ගන්න. අවසානයේට වචනයේ අවසානයේට ශබ්දයක් යෙදුණු විට වචනයේ අවසානයේට ශබ්දයක් යෙදුණු විට වචනයේ අවසානයේට ශබ්දයක් යෙදුණු විට ඔයාලට කොයිතරම් දැනුමක් හම්බ වෙනවද දෙමළෙන් අපේ ඉස්සරහින් ඉන්න ඕන කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයාලට පිස්සුද? ඔයාලට සල්ලි ඕනේද? ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? ඔයාලට අසනීපයක් තියෙනවද? ඔයාලට යන්න ඕනේ කොහෙටද? ඔයා කාගේ කවුරුද? ඔයාලට ඕනම ප්‍රශ්නයක් දෙමළෙන් ඔයාගේ ඉස්සරහින් ඉන්න කෙනාගෙන් අහන්න පුළුවන් වෙයි. මේ පාඩම හොඳටම තේරුණොත්. වචනේ අවසානයේට ශබ්දයක් යෙදුණු විට වා යොදනු ලබයි. කියන අම්මා නම් අම්මාවා, අප්පා නම් අප්පාවා, නිලා නම් නිලාවා, නිලා. ඒතර මයිනා නම් මයිනාවා. ගිරවෙද්ද මයිනා මේ මයිනෙක්ද මයිනා. කිලි කියන්නේ ගිරවන්නේ. එළිද මුඩින්ජා சொல்லுங்க. ඊට මේ උදාහරණ දෙකක් විතර ලියා ගන්න. එළිද මුඩින්ජා சொல்லுங்க. ගෝඨ ජනාධිපති මහින්දද අනුරද ගෝඨද
දැන් අරම ගෝටා බලන්න ගෝටා නම් කොහොමද අපි ලියන්නේ මේක ඔයාලා තනියෙන් කරන්න ගෝටා ගෝටාවන් ගෝටා ආ සවුන්ඩ් එක ගෝටා හිරුනිකා හිරුනිකා අර කෑ ගහන්නේ හිරුනිකාද හිරුනිකා ආ සවුන්ඩ් එක හිරුනිකා මාමා මේ වගේ මාමද විලා කියන්නේ උත්සවයට විලා මේ අතර ප්‍රශ්නාර්ථ කරන්න ගෝටා හිරුනිකා මාමා විලා කාට හරි මොකක් හරි තේරුම් නැත්නම් මට කියන්න තමන්ගේ නම බලන ප්‍රශ්නාර්ථයක් කරගන්නත් දැනගන්න ඕනේ දැන් කවීෂා නම් කවීෂාවා තිලක නම් තිලකවා ලතා නම් ලතාවා සුරේකා නම් සුරේකාවා எழுதி முடிஞ்சா சொல்லுங்க මේ කෝස් එක මේ මාසෙන් ඉවරයි. එතකොට ඔයාලා මේ මං කිව්වනේ කෝස් එක පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම කෝස් එක ඉවර වෙද්දී ඔයාලට දෙමළ අපේ ඉස්සරහා ඉන්න කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න, තමන්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න, ටැමිල් එකකින් ෆිල්ම් එකක් බලලා 100%ක් නෙවෙයි 150ක් එක මේක තමයි තේරුම් ගන්න දෙමළ කෙනෙක් ඇවිල්ලා කතා කරත් ඒක තේරුම් ගන්න පැටලි හරි දෙමළෙන් කතා කරන්න හොඳට ඔය ටික අනිවාර්යෙන් කෝස් එක ඉවර වෙද්දී පුළුවන් කියලා මම කිව්වා. බලමු මේක ඇත්තක්ද බොරුවක්ද කියලා ඔයාලා තේරෙයි. දැන් තව ටික දවසයි තියෙන්නේ මේ මාසෙ ඉවර වෙද්දී කෝස් එකත් ඉවරයි. එතකොට අපි බලමු මේ ඒ ටික වෙලාවද නැද්ද කියලා. හැබැයි ඉතින් කෝස් එකට එන්නේ නැතුව රෙකෝඩින් එකක්වත් බලන්න නැතුව මේ ඉඳලා ආතලකට පන්ති ඇවිල්ලා ඒක එහෙම බෑ. මම කියන්නේ ඔය දිගටම පන්ති ඇවිල්ලා පන්ති එන්න බැරිනොත් දිගටම හරියට රෙකෝඩින් එක බලලා නෝට් ටික සම්පූර්ණ කරගන්නලා ඒ ටික ප්‍රැක්ටිස් කරන සෙට් එකට විතරයි ඈ. අනිත් සෙට් එකට නෙවෙයි ඈ. ඔය ආතලකට පන්ති එන සෙට් එකට කොහොමද මේ කරගන්න බෑ. හරි எழுதி முடிஞ்சா சொல்லுங்க වචනයේ අවසානයේට අ ශබ්දයක් යෙදුණු විට වා යෙදුණු ලබයි. එස උදාහරණ දෙකක් තියෙනවා තුනක් තියෙනවා